මුළු ලෝකයටම සාමය අවශ්‍ය වී තිබේ. සොයා දුන් කෙනෙකුට වටිනා තෑග්ගක් පිරිනමනු ලැබේ. ලෝකය පුරා ඇසෙන්නේ ඒ හඬයි. එහෙත් සාමය සොයා දෙන කෙනෙකු නැත. මුළු ලෝකය පුරාම හැමතැනින්ම ඇහෙන්නේ ප්‍රචණ්ඩත්වයයි, අසමගියයි, හිංසාවයි. එක් පිරිසක් තවත් පිරිසකට හිංසා කරනවා. එකිනෙකා අතර සහයෝගයක් හෝ සහජීවනයක් නැහැ. සියලු ආගම්වලින් මනුෂ්‍ය සමාජයට කියා දෙන්නේ සාමයෙන් යුතුව ජීවත් වෙන්නයි. එකිනෙකා අතර සහජීවනය ගොඩනංවන්නයි. අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ආගම ඉදිරියට තබාගෙන කල්ලි කණ්ඩායම්වලට බෙදී ගහමරා ගන්නා සිද්ධි ලෝකය පුරාම වාර්තා වෙනවා. තවත් පැත්තකින් අහන්නට ලැබෙන්නේ පැරණි නෂ්ටාවශේෂ ලෙස පවතින කුල භේදය මුල් කරගෙන අහිංසක ජන කණ්ඩායම්වලට හිංසා කරන බවයි. ලෝකයේ අධ්‍යාපනයෙන් දියුණුවත් තාක්ෂණයෙන් දියුණු වුවත් ලෝකයට කෙතරම් නව සංකල්ප බිහි වුවත් පැරණි හණමිටි අදහස් කර තබාගෙන සිටින අන්තවාදී ජන කොටස් වලින් ලෝකය බේරාගන්නේ කෙසේදැයි සිතා ගන්නට නොහැකි තරම්. එක් පැත්තකින් අන්තවාදීන් ලෝකයට හානි කරනවා. අන්තවාදීන්ගෙන් ලෝකය බේරා ගැනීම සඳහා ඉදිරිපත් වන්නෝත් ලෝකයට හානි කරනවා. අවසානයේ ලෝකය විනාශ වීම හැර වෙන දෙයක් සිදුවන්නේ නැහැ. ලෝකය බේරා ගැනීම සඳහා අන්තවාදීන් නැති කළ යුතුයි. නැති කිරීම යන්නේ අදහස් වන්නේ අන්තවාදීන් මරා දැමීම නොවේ. අන්තවාදී අදහස් ලෝකෙන් තුරන් කිරීමයි. සාමය සඳහා අධ්‍යාපනය වැදගත් වන්නේ මෙන්න මේ නිසා. කුඩා කාලේ ඉඳන්ම සාමකාමීව ජීවත් වන්නට දරුවන්ට උගන්වන්න ඕනේ. එහෙත් අද වන විට ගැටලුවක් බවට පත් වී තියෙන්නේ සමහර පාසල්වල සාමයෙන් ජීවත් වනු වෙනුවට අන්‍යයන්ට හානි කරන්නට ඉගැන්වීමයි. ලෝකවාසීන් මුහුණ දෙන මෙම ගැටලුව කොතරම් ඛේදජනකද? මනස විකෘති කරගත් පුද්ගලයන් ලෝකය පුරා විසිරී සිටී. ඔවුන් තනිව සිටිනවා වෙනුවට සංවිධානය වී ලෝකය විකෘති කරන්නට නොකරන දෙයක් නැහැ. ඔවුන්ගේ ශක්තිය සාමකාමී ලෝක ජනතාවට තර්ජනයක්. අපි ඉදිරි ඇති සැබෑ අභියෝගය කුමක්දැයි තෝරා නොගන්නේ නම් කවදාවත් සාමය සුළඟ නැහැ. එය සිහිනයක්ම පමණි. බෙදී වෙන් වී සිටීමෙන් හෝ එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් සිටීමෙන් හෝ රහසිගත තර්ක සංවිධාන බිහි කිරීමෙන් හෝ ලෝකයට සාමය උදා කරගන්නට බැහැ. සාමය බිහිවිය යුත්තේ සිතෙන්. සෑම දරුවෙකුම සාමකාමීව ජීවත් වන්නට ඉගෙන ගන්න ඕනි. පාසල් අධ්‍යාපනයේ භූමිකාව වන්නේ දරුවන්ගේ සිත්වල සාමය ගොඩනැගීමයි. ඉතින් දරුවන් විතරක් නෙවෙයි වැඩිහිටියන් වෙන අපිත් ඔයාලත් අපි හැමෝම ඉගෙන ගන්න ඕනේ එකිනෙකාට උදව් කරන්න. සාමයෙන්, සහයෝගයෙන්, සහජීවනයෙන් ජීවත් වෙන්න. සාමය සුන්දරයි. එහෙත් ඒ සොයා ගැනීම පහසු නැහැ. සියලු සැප සම්පත් සහිත රජෙකුටුව දුක උරුමයි. දුක කියන්නේ මිනිසාට උරුම වෙච්ච දෙයක්. ඉතින් ඒ දුක්ඛම් කටුල වලින් පැනලා යන්න අපි කාටවත් බැහැ. අද 2025 දෙසැම්බර් 31 වසරේ අවසාන දිනය. ඉතින් නව වසරේදී සියලු දුක්ඛම් කටුල වලට ශක්තිමත්ව මුහුණ දීමට හැකි පිරිසක් බිහි වේවායි සුබ ප්‍රාර්ථනා කරමින් මේ එපිසෝඩ් එකෙන් මම ඔයාලගෙන් සමුගන්නවා. නැවත ලබන වසරේදී මුණ ගැහෙමු. මුළු ලෝකයටම සාමය අවශ්‍ය වී තිබේ. එය සොයා දුන් කෙනෙකුට වටිනා ත්‍යාගයක් පිරිනමනු ලැබේ. හිතලා බලන්න මොකද්ද මේ කිව්වේ කියලා. සමුගන්නම් ඔබෙන් මේ ඔබේ ආදරණීය YouTube නාලිකාව Book Verse by Tharu.